හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා අපේ මේ වීර චාරිකාවට. රාත්‍රියේ කොළඹින් පිටත් වෙලා උදේ 6 වෙද්දී ගොනාකොල්ල හන්දියෙන් බැහැගත්තා. ඊට පස්සේ ටිරෝද රථයන් මාර්ගයෙන් මේ කළුගල්ලෝ ජලාශයේ බන්ටෙක් ගාවට ආවා. නැගෙනහිර පළාතේ දැවැන්තයා වාලිඹේ කතා ගොඩක් තියෙනවා කියන්න. වටෙන් ගිහිල්ලා ළඟට යන ගමන් කතා කරමු. මේ තමයි අපේ කුඩා කණ්ඩායම. අපුත්‍රි හිල් එකේ අයියත් ඉන්නවා එතන. ගම්බින් සරවත් කරන්න යන මේ මහා ව්‍යාපෘතියේ වම් මෙවුර දිගේ තමයි අපි මේ ගමන් කරන්නේ. උදේ 7:40යි. මේ පාලම ගාවින් බැහැලා අපි දැන් පයින් මෙතන ඉඳන් යනවා. අපි මෙතනින් පොඩි ෂෝට් කට් එකක් දානවා. ෂෝට් කට් එකක් වට ෂෝට්ම කට් එකක් නෙමෙයි. හරක් බලන්න අය මේ වාලිඹේ තලාවට යන හරක් එක්ක යන අඩිපාර. හැබැයි ඒ වගේම අති පිහිසුණු පාරක්. මොකද වල්ලලි නිතර ගැවසෙන ප්‍රදේශයක්. ඉතින් කල්පනාවෙන් යන්න ඕනේ. මේක ඇතුලේ පොඩ්ඩක් වංකගිරිය වගේ කටුගස් පිරීලා තියෙන්නේ. යන්තම් යන්න එන්න පුළුවන් අඩිපාරක් විතරයි හැදිලා තියෙන්නේ. ඉතින් හොඳ කල්පනාවෙන් මේක ඇතුලේ යන්න ඕනේ. මොකද සද්දන්තයෝ කොයි තැන ඉන්නත් පුළුවන්. කුණු වෙමින් යන මේ වගේ බල්ලන්ගේ මීහරක් ඒ වගේම තවත් සත්තුන්ගේ අස්ති සෑහෙන්න දකින්න පුළුවන් වෙයි අපිට ඉස්සරහට. තුන්වෙනි පාරටත් වාලිඹේ යන්න ආවා. ඉතින් මේක සෙල්ලම් ගමනක් නෙමෙයි ලංකාවේ අමාරුම කඳු තරණයන් 5-4ට තියෙන එකක් තමයි වාලිඹේ කියන්නේ. ඒක හේතුවක් මේ අම්පාර එහෙම නැත්නම් දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබීම, ඒ වගේම වැඩි හිරු රශ්මිය තියෙන පායන කලාපයක පිහිටා තිබීමත් එක හේතුවක්. අනිත් එක අංශක 60ක විතර ආනතියක් තියෙන ගල් තලාවක් දිගේ යන්න තියෙන්නේ. ඒ හේතු දෙක තුනම ඒ වගේම වතුර නැහැ. ඒ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් අපි මේක වාලිඹේ විතරක් යන ගමනක් නෙමෙයි. සෑහෙන දීර්ඝ සංචාරයක්. ඉතින් මේ සංචාරේ මං හිතන්නේ අනිත් සංචාරකයෝ කරලා ඇති කියලා. අපිත් එක්ක තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් යන් අපි ඉස්සරහට. මේ කන්ද දැක්කාම නම් බෑන සමනල ගිරාහොටේ මතක් වුණා. අපිට නිශ්චිත අඩිපාරක් හම්බ වෙන්නේ වාලිඹේ පාමුලට යනකම් විතරයි. මේ තියෙන්නේ වියම්බැඳි ගල්ගේ. අද අපේ රාත්‍රී නවාතැන විදිහට අපි තෝරගන්න හිතන් ඉන්නේ මෙතන. බලමු ඉතින් අපේ කාලය කළමනාකරණය කර ගැනීමත් එක්ක කොහොමද ඒක බැලන්ස් කරගන්නේ කියලා. මෙතන තමයි ප්‍රේමී මාමගේ වාඩිය තිබ්බේ. දැන් නම් ඉතින් කවුරු ඉන්නවද දන්නේ නැහැ. වාඩිය නැහැ. මගේ කලින් වීඩියෝ එක දැක්කනම් දකින්න ඇති. අපි ප්‍රේමී මාමගේ වාඩියේ රැයක් ගත කරපු හැටි. ඉතින් හරිම සුන්දර අතීතයක් වුණා. දැන් නම් මං හිතන්නේ නැහැ කවුරුත් ඉන්නවා ඇති කියලා. තාම හරක් ගාලා නම් ඒ විදිහටම තියෙනවා. අපිට ඉතින් තාම මතකයි ප්‍රේමී මාම අපිට හදලා දුන්න එලකිරි වගේම ඒ ව්‍යංජන වල රස. ඉතින් කනගාටුයි ඉතින් හම්බෙච්ච නැති එක. දැන් අවුරුදු 5කුත් වෙනවානේ. ඒ නිසා ඉතින් අපිට හරි තොරතුරක් හොයාගන්න බැරි වුණා. ඉතින් ඔන්න කරඹ වාලිඹේ ගල වටේ යනවා වගේ තමයි අපිට තේරෙන්නේ මුලින්ම. අපි හිතුවට වඩා නම් පොඩ්ඩක් තත්ත්වය භයානකයි. අද 2026 ජූනි 12 වෙනිදා මේ වෙද්දී කොළඹට වහිනවා හොඳටම. නමුත් මේ අපි ඉන්න වාලිඹේ තලාවේ වාලිඹේ කැලේ මේ තියෙන ඇල පාරවල් වල වතුර මට්ටම සෑහෙන අඩුයි මම හිතුවට වඩා. මම හිතුවා මීට වඩා වතුර තියෙයි කියලා. නමුත් සෑහෙන අඩුයි වතුර. අපිට ඉතින් මීට වඩා එන දුක්ඛිත තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ අද රැයට. මොකද වතුර බලාපොරොත්තුෙන් ආවේ අපි වියම්බැඳි ගල්ගේ ගාව තමයි නවතින්නේ. ඒ නවතිද්දී අපිට වතුර අඩු තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. අපි මේ ඉන්න නුවරගල තැන්න රක්ෂිතේ තියෙන ඉහළම කන්ද තමයි වාලිඹේ හෙළ කියලා කියන්නේ. මේ හරියට ටිකක් එලිමහන් ප්‍රදේශයක්. මේ ටික පහු කරගෙන වාලිඹේ කැලේ ඇතුළට තමයි යන්න සූදානම. මෙතනින් තමයි ඉතින් නියම කැලේට ඇතුල් වෙන්නේ. ඒ වගේම මෙතනින් එහාට තමයි පාරවල් හොයා ගන්නත් බැරි. පළපුරුදු මඟ පෙන්වන්නෙට හරි පළපුරුදු සංචාරකයෙක්ට තමයි ඉතින් පාර හොයා ගන්න පහසු. ඒ ගැන අවධානය යොමු කරන්න Google Map එකේ සමහර ස්ථාන ලකුණු කරලා තිබ්බට හොයා ගන්න අමාරුයි. ජල ප්‍රභාවයක් හම්බ වෙනවා. මේකේ වතුර පිරිසිදුයි. ඉතින් පරිස්සමට වතුර ටික පුරව ගන්න ඕනේ. අපි දන්නේ නැහැ මෙතනින් උඩ කොහොම වේද කියලා.
ඉතින් මගේ මතක යන්තම් තිබ්බ හින්දා අපි මේ තැන හොයාගන්න පුළුවන් වුණා කලින් ඇවිල්ලා තියෙන අත්දැකීමත් එක්ක. එන්නේ නම් අපි වතුර ටිකක් බොමු. වතුර බීලා ඉවරට වතුර යට ලෝකේ බලන්නත් අමතක කරේ නැහැ. අපිව දැක යන්තමින් වැඩි නොවැදි බේරුනේ. මේ ඉන්නේ බණ්ඩිතිත්තයා. මෙයාටත් ඉපිලි කඩය කියලා කියනවා. එහෙම නැත්නම් පොඩි පෙතියා කියලා කියනවා. මෙයාව අඳුර ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි පෘෂ්ඨීය වර්ලේ තියෙන කළු පැහැති ලප, වලිග වර්ලා ආසන්නයේ තියෙන කළු පැහැති ලපයත්, ගුද වර්ලා ආශ්‍රිතව තියෙන කළු පැහැති ලපයත්. මේ ලප තුනේ පිහිටීම තමයි මෙයාව අඳුර ගන්න තියෙන පහසුම විදිය. ඉතින් දිවයින පුරා වියලි සහ තෙත් කලාපයේ විසිරලා ඉන්නවා මෙයා. පිරිමි සතුන් පරිණත කාලයේදී ඔවුන්ගේ ඇඟ රත් පැහැයට හුරු පැහැයක් ගන්නවා. මෙයාලත් එක්ක ඉන්න අනිත් මාළුවා ගැන තමයි දැන් මම මේ අවධානය දෙන්න හදන්නේ. ඇඟේ කළු පාට ඉරක් තියෙන දණ්ඩියා. ඕක පොඩ්ඩක් අඳුන ගන්න අපහසුයි. ඉතින් වේගයෙන් මෙයාලා මේ දියපාරේ ගමන් කරනවා. මගේ අනුමානයක් තමයි ඌ ගැන තියෙන්නේ. මම හිතනවා මේ ඉන්නේ කාවේරි දණ්ඩියා කියලා. සාමාන්‍ය දණ්ඩියා කියලා කියනවා. අඳුන ගන්න තියෙන විශේෂම ලක්ෂණය මොකේ පාර්ශීය තියෙන කළු රේඛාවේ දැටි වගේ දක්නට තියෙනවා. නමුත් මගේ හඳුනා ගැනීම වැරදි නම් ඔබට පුළුවන් ඒ නිවැරදි කරන්න. අපිට ඊළඟට හමු වෙච්ච මේ සුවිශේෂී මාළුවාට කියන්නේ පරඬල් කණයා. එහෙම නැත්නම් කණයා කියලා තමයි කියන්නේ. බොහෝ දිවයිනේ ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා ඉන්න වියලි කලාපේ වගේම තෙත් කලාපේ. ඒ වගේම මේ ඉන්නේ වෛරන් අහිරාවා කියන මාළුවා. මෙයාට අහිරාවා කියලා කියනවා. පාර්ශීය කළු ලප තියෙනක අඳුර ගන්න පහසුවක්. ඉතින් මේ ඉන්නේ කුඩා පැටව්. ඒ නිසා අඳුර ගැනීම ටිකක් අපහසුතාවයකුත් තියෙනවා. මම මේ ගමන යන එකේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ නුවරගල තැන්න ප්‍රදේශයේ වලිඹේ ඉඳන් නුවරගලට යන එක. අනිත් එක තමයි මේ ජල කඩිතිවල විසිරලා ඉන්න විශේෂයෙන් නුවරගල ගල පාමුල තියෙන වතුර පහරේ ඉන්න මාළු ගැන පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒක ගැන හරියට එතනට ගිහිල්ලා බලලා ඒ ගැන විස්තරයක් කියන එක තමයි මගේ ඊගාව අරමුණ. මේ කැලේ ගමන ආරම්භයේදී වතුර පාරවල් කීපයක් දකින්න පුළුවන්. ඒ ඔස්සේ ගිහිල්ලා මේ මහා කළු ගල් දෙක තුනක් තියෙනවා. ඒව අපි වම් පැත්තේ අයිනෙන් තමයි උඩට නගින්න බලාපොරොත්තු වෙන්නේ. පරිස්සමට යන්න ඕනේ ගමන. මෙතනින් එහාට මේ ගල දිගේ යන්න නිශ්චිත පාරක් නැහැ. අපි තමයි පාර හදාගෙන යන්නේ. එක එක්කෙනා තමන්ට හැකි අයුරෙන් තමයි මේ නියමුවන් එක්කගෙන යන්නේ මම දන්න ආකාරයට. මේ තියෙන්නේ කීන දම්මිටක් අඩන් ආවා. ඒ වගේ මෙතන බීම් පොල් ඊටාම රසවත් කෑමක් අපි කුඩා කාලේ කාපු පුංචි ගෙඩියක් තියෙන්නේ. මෙතනින් එහාට එලිමහන් භූමියක තමයි ඉතින් අපිට ගමන් කරන්න තියෙන්නේ. තනිකර කළු කලේ. මේ ටිකේ කන්ද හරහාට තමයි යන්න තියෙන්නේ. මෙතනින් හරහාට ගියාම වතුර ලිඳක් හම්බ වෙනවා. ඉතින් ඒක හොයන්නේ තමයි දැන් අපේ අරමුණ. ඇටඹ කවුත් හම්බුණා. ඒ වගේම ගල් කෙවිනි ගල් කුහර සෑහෙන්න තියෙනවා මේ ස්ථානවල. ඉතින් ලං වෙද්දි ගොඩක් පරිස්සමෙන්. මොකද වලස්සු ඒ වගේම සර්පයෝ ඉන්නවා සෑහෙන්න කුණ කටුව වගේ උන්. අපි හැමෝම කතා වෙන ආකාරයට වාලිඹේ කියන එකේ තේරුම වැදි භාෂාවෙන් ඉහළම ස්ථානය කියන එක. ඉතින් මේකට සිංහල අර්ථය බැලුවත් වාලි කියන්නේ ගල්. එහෙම නැත්නම් පාෂාණ කියන එකට, බේ කියලා කියන්නේ ඉහළ කියන එකට.
ඉතින් ඉහළම ස්ථානය කියන එක ඉතින් දෙපැත්තෙන්ම අර්ථය එනවා. ගල් පාෂාණ කිව්වම මේ තද පාෂාණයක් මේක තියෙන්නේ. මේකේ කොච්චර රස්නයක් තියෙනවද කියන්නේ හැම තැනම ගලේ වීදුරු කැට හැදිලා තියෙන්නේ රස්නේ වැඩිකමට වෙන්නේ නැති. මම මගේ සෙරප්පු දෙකක් නැතුව මේක යන්නේ මේ කකුල ලිස්සන හින්දා. ඉතින් හිතා ගන්නකෝ දියපට්ට දාන්න ඔන්න මෙන්න කකුල පුපුරු ගහන තමයි මේ ඇවිදින්නේ. අන්න අතන තමයි වාලිම්බේ මුදුන තියෙන්නේ. අපි මීට එක සැරයක් වැරදිලා නැග්ගේ අන්න අතන්ට. මෙන්න මෙතනට. අපි ආවේ මේ පැත්තෙන්. අර තියෙන අපේ ස්ටාර්ටින් පොයින්ට් එක. මෙහෙන් අපි ආවේ. අර තියෙන්නේ වියන් බැඳි ගල්ගේ. අපි දැන් හෙට යන්නේ මෙන්න මේ හරහා. ඔහම නුවරගලට. මෙතනට යන්තම් තොප්පි කළ පේනවා. මේ පැත්තේ තමයි සීතල වන්නේ තියෙන්නේ. යටත් විජිතයුගේ හිටපු විදේශිකයන් වාලිම්බේ හෙළ හැඳින්වුවේ ප්‍රේස් හුඩ් කියලා. පල්ලියේ පූජකයන්ගේ හිස් පළඳනාවේ හැඩයක් මේට තිබීම තමයි ඒට හේතු වුනේ. නැගෙනහිර මුහුදේ නාවික කටයුතු කරද්දී භූමි දර්ශනය හඳුනා ගන්න තමයි මොවුන් එය පහසුවක් විදිහට පාවිච්චි කරේ. විශේෂයෙන් පෘතුගීසින් මේ හරියදී අපිට ක්‍රියාදාම චාරිකාවක උච්චතම අවස්ථාවට ලං වෙන්න උනා. ඉතින් මෙතනින් පොඩක් බැහැ ගන්න අපිට මේ තියෙන ගල් පතුරු ඒ වගේම ගස්වල ආධාරය ලබා ගන්න උනා. හැබැයි මීට වඩා ටිකක් පල්ලෙහාට ගියා නම් පහසුවෙන් බැහැ ගන්න පුළුවන් කියලා මම දන්නවා. ඉතින් මෙන්න මේ ගහ දිගේ අපි රූටලා ගහෙන් බැහැලා තමයි පල්ලෙහා තියෙන මට්ටමට ගියේ. මොකද මේ මට්ටමෙන් පස්සේ කෙලින්ම අපි වාලිම්බේ ගලට තමයි අවතීර්ණ වෙන්නේ. මේ තියෙන අපි බැහැපු ගහ. මෙන්න මෙතන තමයි ළිඳ තියෙන්නේ. නමුත් ඒ ළිඳ වේලිලා ගිහිල්ලා. දැන් තමයි නියම වාලිම්බේ කන්දට ආවේ. එහෙම නැත්නම් වාලිම්බේ ගලට වාලිම්බේ හෙළට ආවේ. තාම සුන්දරයි මේ ගමන. ඒ වගේම අති දුෂ්කරයි. මේවා නම් එකෙන්ම වසගෙඩි. මේවා තලලා දාලා තමයි මේ මාළු අල්ලන්නේ. අපේ හිරාන්ට නම් වතුර නැතුව අන්තිම අසරණ වෙලා ඉන්නේ. අපි ඉතින් අපේ සමීර මල්ලි ඉන්නවා මෙතන වෙනදා වගේම. අපේ සමිත මල්ලි ඉන්නවා. අපේ අලුත් සමාජිකයා අද දවසේ එකතු වෙච්ච. ඉතින් අපි ඉහළටම යනවා කොහොම හරි. පේනවනේ. මෙන්න මෙතන තමයි අපේ අවසාන ස්ථානයම. මෙතන තමයි අම්පාරේ අනදී. ඉහළම ස්ථානය. ඒක තමයි වාලිම්බේ කියන්නේ. මම කලින් කිව්වා වගේ. වර්ෂාවකුත් එන්න ළඟයි. හැබැයි දැඩි නියඟයක් තියෙන. ඉතින් කොළඹට වහිනවා අද 12 වෙනිදා හොඳටම වහිනවා. නමුත් මෙහි වතුර පොදක් නැහැ අපිට බොන්න. අන්තිම අසරණ වෙලා ඉන්නේ. බලාපොරොත්තු වෙච්ච තිබ්බ අන්නර කිතුල් ගහ යට ළිඳ තියෙනවා කියලා. ඒ ළිඳේ වතුර නැහැ අවසනාවට. ඉතින් තව වතුර චුට්ටයි තියෙන්නේ. කෙමෙන් අපි වාලිම්බේ මුදුනට ලං වෙනවා. මං හිතනවා වැහි බලාකුළු අපිට තරම් අකාරුණික වෙන එකක් නැහැ කියලා. හොඳ රූපරාමුටියක් අරගන්න අවස්ථාව දෙයි කියලා. මොකද මගේ මේ දෙවෙනි ප්‍රයත්නය පළවෙනි පාරත් ඊටාම ඝන මීදුමත් එක්ක වර්ෂාව තිබ්බා. මේ වාලිම්බේ අම්පාරේ අපි ඉන්නේ ඒ වුණත් අපේ අවසනාව කොච්චරද කියන්නේ. ඉතින් වැහි බලාකුළු දැන්ටත් එමින් පවතිනවා. බලමු ඉතින් කොහොම හරි රූපරාමුටියක් ලබා ගන්න. ගල් කෙවෙනි ගල් ගුහා කොච්චර තිබ්බත් බෞද්ධ උරුමයකට නෑකම් කියන කිසිම සොයා ගැනීමක්වත් සෙල්ලිපියක්වත් අපි දැක්කේ නැහැ. හැබැයි මේවට ලං වෙන්න එපා. මේවා බලස්සු ඉන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ ඊටාම පරිස්සමෙන් අවධානයෙන් අවබෝධයෙන් යන්න ඕන ගමනක් මේක. මේ හෙළ නගිද්දී හෙළයා කියන අපි ගැනත් පොඩි අර්ථකථනයක් දෙන්න හිතුවා. මීට අවුරුදු 1,25,000කට කලින් මිනිහා ගල් කන්දෙන් හම් වෙලා තියෙන මානව අස්ථි එක්ක බැලුවාම ලංකාවේ දකුණු වෙරළෙන් ගොඩ වෙලා ආදි මානවයෝ කඳුකර වාසීව ඉඳලා තියෙන මුහුදු මට්ටම ඉහළ යාමත් සමග ඊට පස්සේ මේ කඳුකරේ හිටපු ජනතාවට හෙළයෝ කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හෙළවල් වල හෙල්මලු එම හෙළේ නැගලා හිටියා කියන එක කුඩා බෑවුම් වල පස්සේ ඔවුන් ගංගෝතර පාලනයට ක්‍රම සොයා ගැනීමත් සමග බිම් තැන්නට ඇවිල්ලා ජල මාර්ග ඔස්සේ ප්‍රවාහන කටයුතු කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් ඔබත්
හෙලෙක් නම් ඔබට තියෙන්නේ තඹපන්නේට කොට බහැපු විජය ඇතුළු පිරිසගේ ජාන නෙවෙයි. නියම කඳුකර හෙලයන්ගේ ජාන වෙන්න ඕනේ. ඒක එහෙම නෙවෙයි නම් ඔබට පුළුවන් ඔබ දන්න දේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් හෙලවල් ගැන කතා කරගෙන හෙලයෝ ගැන කතා කරගෙන සෝදේශිකයෝ වෙච්ච අපි ආව හෙල මුදුනට 3:20 වෙලාව. අපේ හිරාන්නම් කියන්නේ ඒත් මම පණ පිටින් සඳමාලී කියලා. සෑහෙන වට ගහලා මේ තියෙන ශීඝ්‍ර ප්‍රපාතේ නැගලා තරණය කරලා ඔන්න අපි ආවා වැඩි ජනතාව ඉහළම ස්ථානය කියලා සලකන දිගමඩුල්ලේ ඉහළම ස්ථානයට වාලිඹේ මීටර් 658ක් උඩට අපි මෙතන හිටියේ. අපි මේ කළුගල්ලෝය ජලාශයේ බැම්ම උඩින් තමයි අපේ ගමන ආරම්භ කරේ. නවගිරි ආරු වැව වගේම කළුගල්ලෝය ජලාශයත් ඉතාම සුන්දරව අවට කඳු අතරින් පේනවා. දෙවෙනි වතාවටත් මම ආවා වාලිඹේ මුදුනට. කලින් වතාවේ නම් මේ වගේ view එකක් බලා ගන්න බැරුණා. මොකද අධික මීදුම නිසා. උතුර වෙනගෙන හිර තමයි දකුණ. මේ තමයි ඉතින් මගේ ආදර බටහිර. මේ උතුරු දිශාවේ කඳු අපිට ඇත්තරම තොප්පිගල, දානිගල, හෙනානිගල වගේ කඳු පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. සෑහෙන පුළුල් පරාසයක අපිට දැක ගන්න පුළුවන් කඳු තියෙනවා. ඉතින් ඔබට රූපරාම වලින් ඉතින් පැහැදිලි නෑ. නමුත් මේ ස්ථානයට ආවොත් තාම හොඳින් දකින්න පුළුවන්. මේ නැගෙනහිර කලාපේ මේ තියෙන්නේ. එහෙනම් ඉතින් කඳු අඩුයිනේ. හැබැයි කඳු හොඳටම තියෙනවා. මෙන්න මේ දකුණු කලාපේ. ඉතින් වඩිනාගල, මරගල, ගෝවින්ද හෙළ ඒ වගේම තවත් සුවිශාල කඳු ප්‍රමාණයක් තියෙනවා. කඳු ගැන හොයන අයට තමන්ට පිස්සුවක් හැදෙන තරමට කඳු තියෙනවා. මොකද කඳු එච්චරටම අඳුර ගන්න පුළුවන් දැක්කහම. මම අර පහළදී කිව්වා අපිට බෞද්ධ උරුමයට නැකම් කියන ඉදිකිරීම හොයාගන්න අමාරුයි කියලා. ඉතින් මෙතනක් තියෙනවා ගඩොල් ගොඩක්. නමුත් කුමන අරමුණකින් කුම සඳහාද කියලා හොයාගන්න බැරුණා. සටහනක්වත් නැහැ ඒ පිළිබඳව. ඉතින් මේ තියෙන බටහිර පැත්ත අර ඈත රඹගන්න ඔය ජලාශය ආසන්නයේ තියෙන සීතල වන්‍ය කන්ද. ඉතින් ඊටාම සුන්දරයි මේ තියෙන කඳු ටික. මෙන්න මේ හරිය මට යන්තමට පෙර අන්තිම සිටිචය මායිමේ ශ්‍රීපාදයට ආසන්න කන්දක් පේන්න ගත්තා. නමුත් ඉතින් මම හිතන්න මට කියන්න අමාරුයි ඒක හරියටම සිටිපාදය. මොකද මට මගේ පියවිය හැටවත් ඒක හරියට බලා ගන්න බැරි වුණා. ඉතින් ඒක ඔබට මෙතනට එන ඔබට බාරයි කඳු හඳුනා ගැනීම. ඉතින් ඔබට පේන්නේ නැතුව බොරුවට මම කඳු ගැන පැහැදිලි කරලා වැඩක් නැහැනේ. ඉතින් ඒ නිසා ඔබත් ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න. අපි අද රෑ මෙතන ගත කරන්න නැති හින්දා අපිට යන්න ඕනේ. ඉතින් අපි ඔන්න වාලිඹෙන් යන්න හදන දැන් 4යි වෙලාව. පල්ලයට යනවා. ඉතින් අපි ඊගාව ගමනට එන යම් පල්ලයට. අපි වෙනස්ම පාරකින් ඉතින් බහින්නේ. මම මේ පාරේ මීට කන්නුත් නැගලා බහැලා තියෙනවා. ටිකක් අවදානම් ඉස්සනවා දකින්න. අපි මේ පාර තෝරගන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඉතින් වර්ෂාවක් ළඟ වෙනවා කියලා දැනුණා. අධික වර්ෂාව වගේම ඉක්මනටම කළුවර වැටුණා. මේ අපිට රෑ හම්බ වෙච්ච බස් එක පහලට බහැපු මේ ගමන ගැන රූපරාමු ගන්න බැරි වුණා වැස්ස නිසා. අපි මම 3D වලින් ඒක පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ අපි ෂෝට් කට් එක දාලා පටන් ගත්ත තැන ඉඳන් එන මේ අපේ ට්‍රැකින් මැප් එකේ යන හැටි සමීර මල්ලිට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔහුගේ ට්‍රැක් එක මේ ඔහු මට නිර්ලෝභීව ඒක ලබා දුන්නා. ඉතින් අපි මෙන්න මේ තාම ඉන්නේ වාලිඹේ තලාවේ. මේ හරිය හරක් පට්ටි බලන කට්ටිය හම්බෙන්න පුළුවන්. තා පොඩ්ඩක් ඉස්සරහට එනවා. කිසිම මේ ටික ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව ආවා. ඔන්න මෙතනින් තමයි අපි අර වතුර පාර හොයාගෙන ඔන්න වාලිඹේ ගල හොයාගෙන එන ගමන. ඉතින් මේක සික්සැක් ඇවිල්ලා ඔන්න අපි වාලිඹේ ගල තරණය කරනවා. මේ ටික අපි ඔන්න වාලිඹේ මුදුනටම ආවා. ඉතින් වාලිඹේ මුදුනේ අපි අපට විස්තර බලලා ඔන්න මෙතනින් පල්ලෙහාට එනවා අර කැලෑ කුට්ටිය දිගේ. මෙන්න මෙතනදී තමයි පළවෙනි ගැටලුව මතුවෙන්නේ. මේ ස්තර අතර සියුම් වෙනසක් තිබ්බත් ඊටාම ඉක්මනින් බෑවුම අඩි 100කට වඩා ප්‍රපාතය වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපිට නැවත හැරලා එන්න වුණා. මේ හරියේ අපි බහිද්දි රෑ 11 මාර විතර වෙලා. මොකද අර අපිට පාර වැරදීමත් ඉතින් දැඩි වෙහෙසක් නිසා ඉතින් අපි කොහොම හරි හොයාගෙන අලින්ගේ පාර දිගේ නැවත අපේ
ට්‍රැක් එක හොයාගෙන අපි ගියා. ඉතින් අපිට පඩ පාර වැදිලා ආපස්සට ආයෙ ගිහිල්ලා රෑ 1 විතර වුණා. අපි අපේ බෑග් තියපු තැනට එද්දි යන්තම් කිරිමැලයක් අවුලගෙන මේ කැලේ මැද්දේ මේක අන්තිම භයානක ක්‍රියාදාම චාරිකාවක්. මොකද අලි ඉන්නවා. ඉතින් මෙන්න මෙතන තමයි අපි හිටියේ. අපේ ගමනේ මේ විදිහට තමයි සටහන් වුණේ. උදේ කතිකාවෙත් විදිහට අපිට වියම්මැදි ගල්ගේ නවතින්න හම්බුනේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ රෑ අපිට කුණ කටුවෝ දෙන්නෙක් වගේම තවත් විවිධ සර්පයෝ අහු වුණා. ඒවත් මග ඇරලා තමයි ඉතින් අපි ආවේ. මෙතන හිටදාගත්තෙත් ඒ වගේම සර්පය ඇඟ දිගේ ගිහිල්ලා තිබ්බා. ඉතින් අපිට අද තවත් අලුත් දවසක්. අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ වාලිබේ කැලෑවේ ඉඳන් ඇද්දැද්ද පැත්තෙන් නුවරගලට යන්න. ඉතින් බලමු අපේ ගමන කොහොම වේද කියලා. එන යන්. දැන් වෙලාව උදේ 10යි. වාලිබේ අපි මේ ගමන යන්නේ සම්පූර්ණයෙන් මේ පැත්තට. මෙතනින් එහාට මේ ගමන පිළිබඳව අපේ තිබ්බේ හිතේ හදාගත්ත පරාමිතින් ටිකක් විතරයි. අර මැකී ගිය දඩමන් ඔස්සේ යන ගමනක් මේක. හිතේ තිබ්බා මෙන්න මේ පාරවල් තියෙයි කියලා. ආදි කාලේ මේ හරහා ප්‍රධාන පාරවල් වැටලා තිබ්බා. මේ අපි දැන්ට ඉන්න ස්ථානය. ඉතින් මේ මැකී ගිය දඩමන් ගැන කතා කරද්දී අපිට තියෙනවා දිගමඩුල්ල දිස්ත්‍රික්කය ගැන ලියවෙච්ච විශේෂී පොත් කිහිපයක් මම ඔබට මතක් කරන්නම්. වනගත ලංකා, වනසරණ, මැකී ගිය දඩමන්, ඒ වගේම දිගමඩුල්ලේ අසිරිය, වනවැදුණු දොස්තර, බැද්දේගම එදා හෙළ තිබ්බා. මෙන්න මේ වගේ පොත් ටිකක් ඔබ පුළුවන් නම් පරිහරණය කරන්න මේ ජන ජීවිතය වගේම මේ භූමිය පිළිබඳව අදහසක් ගන්න. ඉතින් සෑම තැනකම අස්ති සතුන්ගේ කොටස් වැටලා තිබ්බා. ඉතින් ජල පහරවල් තියෙනවා. ඉතින් මේ තියෙන මන්සන්දි ගැන කතා කරොත් මේ නුවරගල තැන්න රක්ෂිතයෙන් තමයි ආදි කාලයේ මඩකලපුවට, මහඔයට, බිබිලෙට, ඒ වගේම ගල්ඔයට ගිහිලා තියෙන. ඉතින් ගල්ඔය කියලා ඔබ කතා කරාට මේකේ හරි නම වෙන්න ඕනේ ගාලෙඔය. ඉතින් ඒක ගැන මම පොඩි දෙයක් කියන්නම්. ගාලෙඔය කියන එක පර්ණ සිතියම් වල තිබ්බේ පටිපල්ලාරු කියලා. පටිපල්ලාරු කියන්නේ පට්ටි පොළෙයි ආරු. ඒ කියන්නේ ගාල ළඟ ඔය කියන එක. ඉතින් ගාලේ ළඟ ඔය තමයි අන්තිමට ගල්ඔය වෙලා තියෙන්නේ. ඔබට පට්ටි පොළයි කිව්වහම ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානයේ පිහිටි පට්ටි පොළ මතක් වුණා නම් ඔබත් නියම මීටරයක්. ඉතින් එහෙම බලුවම පට්ටි පොළයි කියන එක තේරුම ගාලේ ළඟ කියන එක. ඉතින් අපි දන්නා දුම්රිය ස්ථානයත් ඒ ගාලේ ළඟ කියන එකද කමෙන්ට් එකක් දාන්න. අපිට මේ හම්බ වෙන්නේ ඉතින් ඉතාම සුන්දර ස්ථානයක්. මම ගොඩක් ආස ස්ථානයක් මේ වුණා මේක. ඉතාම සුන්දර ස්ථානයක්. මේක මොගල වටවන්නාරු කියලා තමයි සිටියේ මේ සඳහන් වෙන්නේ. ඉන්නවා පුළුවන් ඉතින් දවස් අර කොටේටම යන්නේ. කොටේටම යන්න. අපි සෑහෙන වෙලාවක් විවේක ගත්ත මේ ස්ථානේ. හැබැයි රාත්‍රී නවතින්න පවා හිතුණා. ඒ වුණාට ඉතින් මෙතන ටිකක් භයානකයි. අලි සෑහෙන ගැවසෙන ස්ථානයක්. හැබැයි මේ හරියේ හරක් බලන අයගේ වාඩි කිහිපයක්ම තියෙනවා කියලා අපිට තේරුණා. මොකද දෙතුන් දෙනෙක්ම අපිට හම්බ වුණා මෙතන ඉඳිද්දි. මම හැමදාම කියනවා වගේ කැලෑ හුදකලා වගේ තිබ්බට හුදකලාම නැහැ. අපි දිහා නෙත් කීයක් බලන් ඉන්නවද කියන්නේ අපි දන්නේ නැහැ. අතීතයේ ඇඹිලින්නා කුඹුර බලන ඇත්බැද්ද ආසන්නයෙන් තමයි මේ අපි ගමන් කරලා මේ කුඩා ඔයට තමයි මේ දැන් අවතීර්ණ වෙන්නේ. මෙහි අපි නොහිතුවට පාරවල් තියෙනවා තැනින් තැන. සමහර පාරවල් සත්තු ගමන් කිරීම නිසා හැදිච්ච ඒවා තියෙනවා. සමහර ඒවා හරක් බලන අය විසින් හදපු ඒවා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සමහර තැන්වල පාරවල් වර්ධින්නත් අවස්ථාව ආවා. මොකද හැම වෙලාවෙම මැප් එක දාගෙන නෙමෙයි යන්නේ. ඉතින් කොහොම හරි අපි අපේ ගමන අවස්ථානුකූලව අපි ඉතින් වෙනස් කරගෙන ඉස්සරහට යනවා. ඒ වගේම අද මේවා කැලෑවල් වෙලා තිබ්බට අතීතයේ ශ්‍රී විභූතියෙන් පරිපූර්ණ වූ ගම් නගර තියෙන්න ඇති. ආසන්නයේ මිනිස්සු නොහිටියා නම් කවදාවත් වැනි නිර්මාණයක් කරන්න කෙනෙක් පෙළඹෙන්නේ නැහැ. ඔව් හරි තැනට නම් තමයි ආවේ. මෙතන එහා පැත්තේ එලිමහන් භූමියක් තියෙන්නේ. කොහොමද මේ? නෑ අන්න අඩු තැනකින් ක්‍රොස් කරමු. එකෙන් ක්‍රොස් කරලා උඩෙන්න බෑ. හා? අය මේ අයින දිගේ එන්නේ. මේ මෙතනින් ජම්බුරයිද? ඔව් ජම්බුර ඇති. අර පැත්තෙන් ක්‍රොස් කරලා. අයිලා තියෙන්නේ. ඔන්න දැන් අපි කුඩාවේ තරණය කරලා ඇත්බැද්ද නුවරගල කන්ද
තියෙන අරන්තලා පැත්තෙන් එන ඍජු පාරට සම්බන්ධ වුණා. ඉතින් නුවරගලට අපි මුලින්ම පිළිගත්තේ මේගොල්ලෝ. සිංහල ධාතු වංශයේ පාලි ලලාට ධාතු වංශයේ සඳහන් වෙනවා ගිරි නුවර ගිරිඅබේ කියලා කුමාරයෙක් හිටියයි කියලා. මේ කවුද මේ ගිරිඅබේ කියන්නේ? කැලණියේ සිව රජුගේ බෑන වගේම මාගම අපි හැමෝම දන්න කාවන්තිස්ස රජුගේ නංගි සෝමාදේවිය සරණපාවගෙන තමයි මේ කුමාරයා ඉඳලා තියෙන්නේ. ඉතින් දුටුගැමුණු කුමාරයාත් දාව කියලා ඇමතිතුමත් එක්ක මේ ගිරිනුවරට ගිහිල්ලා ඉඳලා තියෙනවා. ජාතිය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයන් නිසා මේ කුමාරයා සේරුනුවරට ගියයි කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි ගිරි කියන නම ඇරෙන්න ගිරි නුවර කියන නම ඇරෙන්න මේක අපිට සාධකයක් නැහැ මේ ගිරි නුවර නුවරගල කියන්න. ඉතින් ඒ වගේම තවත් මතයක් දැන් මේ දවස්වල යනවා මහසෙන් රජතුමා මාලිගාව හදාගෙන හිටියා නුවරගල කන්දේ. ඉතින් ඒ නුවරගල කන්දයි මේ නුවරගලයි කියන්නේ සැබවින්ම වෙනස් ස්ථාන දෙකක්. මොකද එකම ස්ථානයක් නෙමෙයි. ඒ නුවරගල තියෙන්නේ බකමූණ පැත්තේ. මොකද අපි අක්කුරේ යන්න කතා වෙද්දි අපි ඒ නුවරගල ගැන නුවරගල කන්ද ගැන අපි පොඩි මේක කරා. ඉතින් පුළුවන් වෙච්ච දවසක අපි නුවරගල කන්දට යනවා. එදාට අපි කියන්නම් ඒ නුවරගල කන්ද ගැන විස්තර. ඉතින් මේ තියෙන ආය නැවත කුඩා ඔය මේ ප්‍රදේශයේ හිටපු වැඩි ජනතාව තමයි මේ අවට තියෙන නටබුන් දැකලා නුවරගල උඩ තියෙන දේවල් දැකලා මේ කන්ද උඩ මේ ගල උඩ නුවරක් පිහිටියා කියන අර්ථයෙන් තමයි මේ නුවරගල කියන එක හැදිලා තියෙන්නේ. ඉතින් මේ වැද්දෝ ගැන කියද්දී වැද්දෝ ලංකාවේ ಜಾති තුනක් ඉඳලා තියෙනවා. ගම් වැද්දෝ, කරා වැද්දෝ, ගල් වැද්දෝ කියලා. ඉතින් මේ ගල් වැද්දෝ තමයි සැබෑ වැද්දෝ. සැබෑ වැද්දෝ ගැන කියද්දී හෝලිකේ තිසහාමි කියන වැද්දා ගැන තමයි ඉතින් ප්‍රධාන වශයෙන් අපේ කතානායක වෙලා තියෙන සමහර කතා පොත්වල ලිස්පිටල් මහත්තයාගේ විශේෂයෙන්. ඉතින් මේ හෝලිකේ තිසහාමිගේ ආච්චි මිත්තනිය තමයි සැබෑ වැද්ද. මොකද මව් පරම්පරාවෙන් තමයි මේ වැද්දන්ගේ පරම්පරාව ඉස්සරහට යන්නේ. ඉතින් ඔහු වැදි නායක නීලගේ දුවව වල්ලිව තමන්ගේ තුන්වන බිරිඳ විදිහට තෝරගෙන මදු සමය ගත කරන්න නුවරගල මේ තියෙන ලලෙනට ගියා කියලා තමයි කතා පොත්වල සඳහන් වෙන්නේ. අද දවසෙත් අපිට දැන් කෙමෙන් අඳුර වැටිගෙන එනවා. අපි ඉතින් මේ හරිය පොඩ්ඩක් අඩියේ ඉක්මන් කරලා යන්න තමයි උත්සාහය. මොකද දැන් ඇත් බැද්දයි මස් බැද්ද මේ කඳු අතර තමයි අපි මේ ඉන්නේ. වල්ලලි බහුලව ගැවසෙන කලාපයක් මේක. ගමන ආරම්භයේ ඉඳන්ම අපිට තිබ්බ අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි කිනිතුල්ලෝ. සෑහෙන කිනිතුල්ලෝ අපි ගෙදර දකින කිනිතුල්ලෝ වගේ නෙමෙයි. තාම වේගවත් කිනිතුල්ලෝ මේ ඉන්නේ. නුවරගලට කිට්ටු කරලා තියෙනවා. දැන් වෙලාව හවස 5:00යි උදේ 10 ඉඳන් අපි ආවේ වාලිමේ ඉඳන්. ඉතින් සෑහෙන දුෂ්කර ගමනක් වුණා. දුෂ්කර වෙන්න හේතු තමයි ඉතින් දැඩි අවුරශ්මිය. ඒ වගේම කලින් දවසේ අපි වාලිමේ නෑ කරා. ඉතින් අපිට වෙහෙසයි. ඒ වෙහෙසත් එක්ක ඉතින් අපි ආවා ඒක තැකීමකට නොකර. ඉතින් මෙන්න තියෙනවා නුවරගල. අපි දැන් මේ වටෙන් ගිහිල්ලා නුවරගල උඩට යන්න තමයි ලෑස්තිය. යන් ගිහිල්ලා බලමු නුවරගල කොහොමද කියලා. ගල් දොරවල් ඉදි කරමින් තිබූ දේවල්. ඉතින් මස් බැද්ද හරහා ඔන්න අපි යනවා නුවරගල මුදුනටම. රැ වෙච්ච හින්දා අපි මෙතනින් එහාට රූපගත කරේ නැහැ. ඉතින් අපේ සමීර මල්ලිගේ 3D map එකේ අපි ගමන් මාර්ගයේ මෙතන වාලිඹේ ඉඳන් පටන් අරගෙන අපිම සාදාගත්ත ලකුණු කරගත්ත සිටියමක තමයි අපි මේ ගමන් කරන්නේ. ඉතින් සමහර තැන්වලදී ඔය දඟර ගහන්නේ අපි විවිධ අඩිපාරවල් තිබිච්ච නිසා ඒවැය ගිහිල්ලා මම්මුලා වෙලා නැවත අපේ සිටියම බලලා අපි පාර හදාගෙන ආපුවා. ඉතින් මේ මම්මුලා වුණාට මේ එහෙම ලොකු අතරමං බිල්ලක් වෙන්නේ නැහැ. මොකද මේ සෑහෙන එලිමහන් භූමි ඔබ දකින්න ඇති අපේ රූපරාමු හරියට බලන් හිටියා නම් මම මගේ පැහැදිලි කිරීම අතර ඔබ අවධානයෙන් බැලුවා නම් ඔබට ඒක පැහැදිලිව දකිනවා. ඉතින් මේක ඉතාම සුන්දර ගමනක්. ඒ වගේම කර්කශක ගමනක්. මොකද දැඩි අවුව රශ්මිය විඳින්මින් යන්න තියෙන්නේ. ඒ වගේම කටු සහිත පඳුරු තමයි සෑම තැනකම වගේ තියෙන්නේ. මේ සැවෑන භූමියක්. ඒ වගේම අලි තමයි ප්‍රධානම ගැටලුව. අලි වගේම වලස්සු. මොකද මේ වාලිඹේ ගොඩක් ප්‍රසිද්ධයි වලස්සුන්ට. දිවියෝ ඉන්නවා කියලා අපිට ලොකු ලක්ෂණ හම්බුන්නේ නැහැ. කලින් දවසේ රෑ මට අඳුන් දිවියෙක් හම්බ වුණා. අපි රෑ 11 මාට විතර වාලිඹේ බහිද්දි. ඒ වගේම සර්පයෝ සෑහෙන්න ඉන්න භූමියක්. ඉතින් අපි මේ ඔයවල් දෙක තුනක් පහු කරනවා. ඉතින් එකම ඔය සමහර තැන්වලදී අපි විවිධ ස්ථාන වලින් එහෙට මෙහෙට මාරුණා. මේ තියෙන කුඩා ඔය. ඉතින් මේ හරහා අපි
ඉතා ප්‍රසිද්ධ ගල්ලෙන් ගල් කඳු පහු කරගෙන තමයි මේ යන්නේ. කවදා හරි දවසක නැවතත් මේ ගල්ලෙන් වල යන්න අදහසක් තියෙනවා. සීතල වන්නිය පිහිල්ලෙගොඩ ඇත්බැද්ද. ඉතින් මේ අතරේ දවසක යමු කියලා මගේ හිතේ අදහසක් තියෙනවා. ඉතින් ඒක බලමු. ඒක කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් අපි දැන් තමයි නුවරගල කන්දට අවතීර්ණ වෙන්නේ. කිලෝමීටර් 21ක් අපේ වාලිඹේ පාමුලේ ඉඳන් මේ නුවරගල කන්ද මුදුනට අපි ආවා. අපි නුවරගලට ඊයේ රාත්‍රී 10 විතර වුණා එද්දි. මොකද අපේ කට්ටියට දැඩි වෙහෙස නිසා අපි සෑහෙන නැවතුණා. මොකද මග වතුර තිබෙන්නේ නැහැ. මේ උඩ වතුර වලේ වතුර බොන්න බෑ තිබ්බට. මුලින්ම ගියේ නුවරගල තියෙන කුඩා ගල්ලෙන බලන්න. පියල් මල්ලිවත් පොඩ්ඩක් මතක් කරනවා. මොකද රැයට 8:00 විතර කෝල් එකක් ගත්තා. මාන පඳුර ASCII කළුවරේ පාර හොයාගන්න බැරි හින්දා ඉතින් ඔහු අපිට උදව් කරා. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. කලින් දවසේ රෑ වාලිඹේ බැහැලා අපේ ටෝච් කණාමැදිරි එළිය වලට වඩා අඩු වෙලා තිබ්බේ. ඇත්බැද්දට උඩින් පේන වාලිඹේ. ඉතින් අපි ආවේ මේ තියෙන්නේ වාලිඹේ. වාලිඹේ ඉඳන් මේ ඇත්බැද්ද කන්දට මේ පැත්තෙන් ඇවිල්ලා මේ තියෙන මැද කපොල්ලෙන් මෙහෙම ඇවිල්ලා තමයි මේ නුවරගල වටේම ගිහිල්ලා මෙන්න මේ කන්ද මේ තියෙන නුවරගල මායිමක් මෙහෙම එතන වටේ මෙහෙම ඇවිල්ලා මෙන්න මේ නුවරගල ආරම්භය පටන් අරගෙන නුවරගල මුදුන්ට ආවා. දැන් මෙතන තමයි පොකුණ තියෙන්නේ. මෙන්න මෙතන උඩ තමයි පරණ මාලිගා සංකීර්ණය තියෙන්නේ. මම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන කාලේ මේ නුවරගල ඉන්න ප්‍රවේශ පත්‍ර කවුළුවක් හදන්න කියලා යෝජනා කරපු අවස්ථාවේ රුවන් ගලප්පත්ති මහත්තයා දැන් වර්තමාන බදුල්ල ආර්.එෆ් මට කිව්වා මේ නුවරගල කියන්නේ මේ නටබුම්ම තියෙන ස්ථානයක් නෙමෙයි. මෙතන ඊට වඩා දැන් වැදගත් පාරිසරික තත්ත්වයක් තියෙනවා. මොකද අලි පැටව් සෑහෙන දකින්න තියෙනවා. මොකද මේ ඇත්බැද්ද මේ නම් හැදිලා තියෙන්නේ ඒ වගේ හේතු තියෙන්න ඕනේ. ඉතින් අදහස ආයතිය සම්පූර්ණ එතුමගේ. ඔහුට මතකද දන්නේ නැහැ ඔහු මාත් සමග එවැනි දෙයක් කිව්වයි කියලා. නමුත් අපි දැනගන්න ඕනේ නියම අයිතිය අයිතිකරුවට දෙන්නේ. ඒවට තමයි සාරධර්ම කියන්නේ. මම හැම වෙලාවම උත්සාහ කරනවා නියමිත පුජ්‍යලාට ඒ තියෙන ක්‍රෙඩිට් එක ලබා දෙන්න. ඔබත් නුවරගල එනවා නම් මේ ගැන ගවේෂණය කරන්න. ඒ වගේම ඉතින් අලින්ගේ ඒ ජන්ම භූමිය වගේම නිජ භූමිය ආරක්ෂා කරන්න. ඔවුන්ට අපහසුතාවයන් නොදෙන්න. ඔබගේ ගමනත් ඇවිත් යන්න. ඒ වගේම මම නොදන්න මටත් අහුවෙච්ච නැති තොරතුරු මොන හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අපි හැමෝටම දැනගන්නත් එක්ක. අපි යනවා නුවරගල ගල්ගුහාව. මේ නුවරගල ගල්ගෙයි කටාරමේ කොටලා තියෙනවා දේවානම් පිය මහරජ ගමිණිතිස්ස පුත මහතිස්ස අබේලෙන ශගිෂ කියලා. ඒකේ සරල තේරුම දේවානම් පිය මහරජ ගාමිණිතිස්සගේ පුත්‍රයා වූ මහතිස්ස කුමරුගේ ලෙන සංගනට පුදන ලදී කිය. මෙතන මහරජ ගාමිණිතිස්ස කියන්නේ සද්ධාතිස්ස රජුරෝ කියලත් ඔහුගේ පුත්‍රයා මහතිස්ස කියන්නේ ලජ්ජකතිස්ස. එහෙම නැත්නම් ලජ්ජිතිස්ස කුමරු කියලා දිගමඩුල්ලේ පාලකයා වෙලා ඉඳලා තියෙන ඔහු ප්‍රාදේශීය පාලකයා. මම දඹදෙණිය යාපහුව පිළිබඳ මේ වගේම වීඩියෝ එකක් ගේන බලාපොරොත්තු වෙන්නේ. ඒකේ මම කියන්නම් කොහොම තිබ්බේ කියලා ලංකාවේ. ඉතින් ඒ ලජ්ජිතිස්ස කුමරු තමයි සද්ධාතිස්ස රජුලන්ට පස්සේ අනුරාධපුරේ රජ වුණේ. මගේ මේ තුන්වන සම්ප්‍රාප්තිය නුවරගලට ඉතින් මේ කඳු පල්ලෙහා ඔක්කොම පහු කරගෙන තමයි අපි වටෙන් නුවරගලට ආවේ. අපි දැන් නුවරගලින් සම්මාර්ගනේ යන්න හදන්නේ. මොකද දැඩි අවුරශ්මියක් තියෙන්නේ. ඉතින් අපි අද ගම්බින් බලාගෙන අපේ ගමන ඉවර කරලා යන්නත් බලාපොරොත්තු වෙන දවස. මේ ප්‍රදේශයේ තරම් කාර්කශක වුණත් ඉතින් මගේ ආසාවක් තියෙනවා නැවතත් මේ සීතල වන්නිය ඇත්බැද්ද පිහිල්ලෙගොඩ ගල්ගේ ඉතින් මෙන්න මේ ස්ථාන ටික නැවත නරඹන්න. ඉතින් දාලා යන්න නම් හිතක් නැහැ තාම. මේ ගමනත් ළඟදිම දවසක කොහොම හරි එනවා කියලා හිතාගෙන තමයි ඉතින් ඉන්නේ. අපි නුවරගල ගල්ලෙනට සමුදීලා මෙතනින් පල්ලෙහාට යනවා.
මෙතන තමයි ඒ කාලේ කුටීරයක් මෙතන මුර කපොල්ලක් තිබිලා තියෙනවා. මොකද මේ තියෙන ගල් කුළු මත තමයි ඒක සම්බන්ධ කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ගල් තාප්පේ තිබ්බ තැන. මෙතන නම් ගල් තාප්පේ තිබිලා තියෙනවා. මම උඩ පැත්තක් පෙන්නන්නම්. මෙන්න මෙහෙම මේ ආනු ගිහිල්ලා මේ උඩට මේ ගල් තාප්පේ මෙහෙම අයින දිගේ නිකන් කැටපිලරයක් ගියා වගේ දන්වැල් චේන් එකක් ගියා වගේ උඩටම තියෙනවා. මොකද මේ හරහා සම්පූර්ණ බිත්තියක් බැඳිලා තිබිලා තියෙන්නේ. ඔබත් આવොත් මේ කරුණු සොයා බලන්න. මේ ගමන ආරම්භයේදී මම කිව්වා මට මේ ගමන එන්න අරමුණු දෙකක් තියෙනවා කියලා. පළවෙනි අරමුණ ඔබ දැනගත්තා. දැන් තමයි මගේ දෙවෙනි අරමුණට යන්නේ. තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා මෙතන ඉස්සරහා තියෙනවා මේ ගල් බැම්ම ගාව පුංචි වතුර පාරක්. මෙතන පිටත බැම්ම කියලා මම හිතනවා මේ මාලිගා සංකීර්ණය එහෙම නැත්නම් මේ තියෙන බලකොටුවේ මෙන්න මෙතන යට තියෙන වතුර පාර. මම ඉන්නේ වියලි කලාපේ මහවය නුවරගල තැන්නේ නුවරගලට යද්දී හම්බුන පුංචි වතුර පාරේ. වතුර පාර නම් දැන් වේදිලා ගිහිල්ලා මෙතන තියෙන ලස්සන කතාවක් මම මේ කියන්න හදන්නේ. අපි දන්නවා ලංකාවේ තෙත් කලාපේ ජීවත් වෙන මාළු මොන වර්ග වලටද අයිති වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔබ පුදුමේ මගේ මේ කතා ඇහුවොත් එහෙම මම මේ මෙතන මේ නුවරගල දැන් මෙතන මේ පුංචි වතුර පාරක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මමත් ඉකෝ සිස්ටම් ඉකොලොජි සබ්ජෙක්ට් එක විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ පරිසර පද්ධති ගැන මගේ ආචාර්යවරයා කුරුප්පුවරච්චි කියලා දෙද්දී ඌ කිව්වා මුළු ශ්‍රී ලංකාවම තෙත් කලාපීය පරිසර ලක්ෂණ තිබ්බ වනාන්තර වලින් පිරලා තිබ්බ රටක් කියලා. නමුත් දැන් මේ වියලි කලාපේ දැන් තියෙන්නේ සවානා ලක්ෂණ තියෙන්නේ මේ යවට. ඉතින් ඒක ඒ කන්සෙප්ට් එක අපිට සම්බන්ධ කරන්න පුළුවන් තැනක් කියලා තමයි මම මේ කියන්න හදන්නේ. මොකද ජෛව පොසිල එහෙම නැත්නම් දැන්ටත් ඉන්න සජීවී තත්ත්ව කොටස් වලින් අපිට ඒ ගැන කියත හැකි. ඉතින් මම ඒ ගැන කියන්න සූදානම් වෙන්නේ මේකේ ඉන්න මාළුන්ගේ. අපි මේ පුංචි වතුර වලේ මේක වෙන්දට නම් ගලනවා. මෙතනට ආපු අය දන්නවා මේ වතුර පාර ගලාගෙන යනවා. අද 2026 ජූනි 14 වෙනිදා කොළඹට මේ වෙද්දි සෑහෙන වහිනවා. මම ඒ බලාපොරොත්තු වෙන ආයේ මෙතන වතුර ඇති කියලා. නමුත් වතුර නැහැ. පුංචි වතුර වලකට සීමා වෙලා තියෙන්නේ. අපි බලමු මේ වතුර වලේ ඉන්න මාළු මොනවද කියලා. අපිට පේනවා මේ වතුර වල කොහොමද කියලා. වේගයෙන් ගන්න දියපාරාල් වල අපි වොන්තරම් දැකලා තියෙනවා ගල් මතු පිට ඇදලා ඉන්න මාළු జాතියක්. අපි ඒගොල්ලන්ට කියන්නේ ගල් පාණ්ඩි කියලා. ලංකාවට ආවේනික වෙච්ච ගල් පාණ්ඩි විශේෂයක් ඉන්නවා ගාරා සිරොන්සිස් කියලා. ඉතින් මේ ගල් පාණ්ඩි ඉන්නේ වේගයෙන් ගලාගෙන යන එක්ක කඩා හැලෙන වතුර තියෙන දිය ඇලි දිය පහරවල් උඩ තමයි ඉන්න කැමති මේගොල්ලෝ. ඒ පර්වත පැත්තට ඒ කියන්නේ කඳු කරේට ගිහිල්ලා බිත්තර දානවා කියලා තමයි වැඩිම අදහස තියෙන්නේ. ඉතින් ලංකාවේ වැඩිම ව්‍යාප්තියක් තියෙන ඒකදේශීය මාළු විශේෂය තමයි මේ ගල් පාණ්ඩි කියන්නේ. ඉතින් මේ ගල් පාණ්ඩි ඊටාම වේගයෙන් ගලාගෙන යන දිය පහරවල් වලට හොඳට අනුවර්තනය වෙලා තියෙනවා. මේගොල්ලන්ගේ මේ චූෂණ තැටියක් තියෙන්නේ මුකේ. මේ ගල් මතු පිටට ඇලිලා ඒ ගල් වල තියෙන ඇල්ගී ඩයටම් වගේ කුඩා ශාක ද්‍රව්‍ය උලා කන්න උරුවෙච්ච අනුවර්තන රටාවක් තියෙන්නේ. ඉතින් මේ වගේ මාළු ඉන්නේ තෙත් කලාපේ තමයි සෑහෙන ව්‍යාප්තියක් වෙලා තියෙන්නේ දිය පහරවල් වල. මධ්‍යම කඳුකරයෙන් පටන් ගත්තාම කැන්නිගම්, කළුගම්, ගින්ගඟේ, නිල්වලා ගඟේ, වලවේ ගඟේ ඔන්න වගේ තියෙන ගංගා පද්ධතිය පුරාම මේගොල්ලෝ විසිරලා ඉන්නවා. උස මීටර් 1500කට ඉහළ ප්‍රදේශවලදී වුණත් මේගොල්ලන් හම්බ වෙන්න පුළුවන්. නමුත් දැන් මෙතන තියෙන අපේ කතන්දරේ මේ නුවරගල යට තමයි මෙන්න මේ පුංචි දිය මේ කඩਿੱත්ත තියෙන්නේ. මෙතනට මේගොල්ලෝ මේ සීමා වෙලා තියෙන්නේ. ඉතින් මේක ඊටාම මේ දුර්ලභ අවස්ථාව. මම දන්නේ නැහැ ලංකාවේ වෙන ස්ථානවල මේ වගේ වීඩි කලාපේ ඉන්නවද කියලා. ඔයගොල්ලෝ දන්න තරක් තිබ්බොත් ඉතින් මාවත් දැනුවත් කරන්න. ඒක මගේ නදුරුවච්චම හින්දා දන්නෙත් නැහැ. නමුත් මේක තමයි මට හම්බෙච්ච හොඳම අවස්ථාව. ඉතින් කවුරු හරි පරික්ෂකයෙක් ඉන්නවා නම් පරික්ෂක කණ්ඩායමක් ඉන්නවා නම් මම ආරාධනා කරනවා මේ ගැන සොයා බැලීමක් කරලා
මේ වටිනාකම පහදා ගන්න කියලා. ඉතින් මේ තියෙන වියලි කලාපේ තෙත් කලාපීය ලක්ෂණ තියෙන මේ වින්න මස්ත විශේෂ අපිට සෑහෙන වටිනවා. ඒ අපේ ඒ තියෙන නැකී ගිය ලින්ක් එක මෙතන තමයි තියෙන්නේ. ඉතින් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් ලොකු ජෛව විද්‍යාත්මක වටිනාකමක් තියෙන අවස්ථාව මේක. ඒ වගේම මෙතනට එන හැමදෙනාගේම ඉල්ලන්නේ ඉතින් මේ කුඩා සුන්දර පරිසර පද්ධතිය රැකගෙන ආරක්ෂා කරමු අනාගතයට ගෙනියන්න. අපේ ගමනේ මෙතනින් එහාටත් නැවතත් තියෙන්නේ සමීර මල්ලිගේ පාසටහන තමයි. ඉතින් මම නැවත මතක් කරනවා දැඩි අවධානමක් තියෙන කලාපයක් මේ අවධානයෙන් යා යුතුයි. ඔබගේ සංවේදනය ඉතා පුළුල් ලෙස විවෘත කරගෙන යා යුතු ගමනක් මේක. සෙල්ලම් ගමනක් නෙමෙයි. අපි වාලිමේ ඉඳන් උනත් ආවේ ලොකු අවධානමක් අරගෙන. මොකද වනාලි සෑහෙන්න ගැවසෙනවා, වලසුන් සෑහෙන්න ගැවසෙනවා. අපි මේ යන්නේ බොරපොළ පැත්තට. බොරපොළෙන් තමයි අපේ ගමන නිමා කරන්න අපි හදන්නේ. කිලෝමීටර් 50කට ආසන්නයි මේ සම්පූර්ණ ගමන. ඉතින් මාත් එක්ක මේ ගමනට එකතු වුණාට සමිත මල්ලිට, සමීර මල්ලිට, හිරාන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද සමිත මල්ලිත් සෑහෙන්න ගේමක් දුන්නා වාලිමෙන් පල්ලෙහාට බහින්න. ඒකනත් ස්තුතිවන්ත වෙනවා. ඔබත් මේ වගේ ගමනක් යන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න. මේ ගමන් දුෂ්කරයි. කණ්ඩායම් හැංගීමේ කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඉතින් ගමන් වියදම් සහ ආහාර වියදම් විතරයි අපිට යන්නේ. ඉතින් මේ ගමන අනිවාර්යෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය අරන් යා යුතු ගමනක්. ඉතින් එහෙනම් අපි ඔබෙන් සමුගන්නවා. ඔබත් යනවා නම් පරිස්සමෙන් ගිහිල්ලා එන්න. වීඩියෝ එකේ අඩුපාඩු ඒ වගේම ඔබ දන්න තොරතුරු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. එහෙනම් කෝංගෙඩියක් කාලා අපි යනවා. අපේ ගම්බිම් බලා නැදී සිටියට බොහොම ස්තුතියි.